මොකද යාළුවනේ ඉතින් ඔන්න අදත් තවම තිටින් අලුත් මලුත් ටෙක් වීඩියෝ එකකින් ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට AI කියන platform එක ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තිනවා. ඉතින් මොකද්ද මේ AI කියන්නේ? ඉතින් AI කියන්නේ artificial intelligence. ඉතින් artificial intelligence කියනවා artificial කියන්නේ කෘත්‍රිම intelligence කියන්නේ බුද්ධිය. ඉතින් මේ දෙක එකතු වෙලා තමයි artificial intelligence කියන එක හදන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට artificial intelligence කියන platform එක ගොඩක් smart devices වල භාවිත වෙනවා. ඉතින් artificial intelligence කියන දේ මේ වෙනකොට භාවිත වෙන අපිට උපකරණ වගේ ගන්න පුළුවන් ෆෝන් එක, ලැප්ටොප් එක, PC එක වගේ දේවල් ගන්න පුළුවන්. ඒගොල්ලෝ දන්නවා මේ වල විතරක් නෙමෙයි මේ වෙනකොට ගේම් වල මේක ගොඩක් ලොකුවට භාවිත වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට AI වලින් වැඩ කරන වාහන පවා ඇවිල්ලා තිනවා. ඉතින් මේ වෙනකොට AI සමත් වෙලා තියෙනවා මිනිසාගේ බුද්ධියත් පව කරගෙන යන්න. ඉතින් අපිට පුළුවන් AI හරහා ගොඩක් දේවල් කරගන්න. මම දැනටමත් ChatGPT කියන AI එක WhatsApp එකට ගන්න ගැන වීඩියෝ එකක් දාලා තිනවා. ඉතින් ඒකත් ඔයගොල්ලෝ කියලා බලන්න නැත්නම් දැම්ම කියලා බලන්න. ඉතින් ඔයගොල්ලෝ කියන්න ඕනේ මේ වෙනකොට AI හරහා අපිට පුළුවන් අපිට කියනවා සින්දුවක් ජෙනරේට් කරගන්න, AI images ජෙනරේට් කරගන්න, AI video ජෙනරේට් කරගන්න ඒ දේවල් ගොඩක් දේවල් අපි මේ හරහා කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට මේකෙන් දැන් අපි පාසල් සිසුව විදියට අපිට මේකෙන් ගොඩක් දේවල් ගන්න පුළුවන්. අපිට ගානක් හදාගන්න, අපිට ඕන තොරතුරක් ගන්න වගේ ඕන වුණාම අපිට පුළුවන් මේකෙන් ඒවා ගන්න. ඉතින් මේක ගොඩක් වෙලාවට ගොඩක් කට්ටියට මේක උමනා වෙනවා. ඉතින් කට්ටිය කියන විදිහට කැම්පස් යන ස්ටුඩන්ට් ලගේ මේක දෙයියෝ විදිහට තමයි AI කියන එක සලකන්නේ. ඉතින් අපි තවත් ඉදිරියට මේක කතා කරලා බලුවොත් එහෙනම් මේ වෙනකොට AI සමත් වෙලා තිනවා මිනිසාගේ බුද්ධියත් පව කරගෙන යන්න. ඉතින් මම බලාපොරොත්තු වෙන ඉස්සරහට AI ගැන ගොඩක් වීඩියෝ ටිකක් ඔයගොල්ලන්ට ගේන්න. ඉතින් අපි මේ වීඩියෝ වලින් හමු වෙමු. ඉතින් තවත් දවසින් හමු වෙමු යාළුවනේ. Goodbye.